Hello and welcome back. අද වීඩියෝ එකේ මම කරන්න හිතුවේ මේ ගෙදරදිම අපි ස්පෙસિෆික් ගයිඩ් ටෙස්ට් කරගන්න. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ ස්කේල් එකක්, ඒ වගේම වතුර කෝප්පයක්, ඒ වගේම ඒක වටේට තියන්න මේ වගේ කෑන් එකක්, කපපු කෑන් එකක්, ඒ වගේම ඇතුළ පේන්න මෙතනින් පොඩක් කපාගෙන, ඒ වගේම කම්බියක් ගල රඳවන්න, ඒ වගේම ඒක උඩින් එල්ලන්න පෑනක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ටෙස්ට් කරලා බලමු. ඉතින් පොඩ්ඩක් චැලෙන්ජින් පොඩි ගල්වල ස්පෙસિෆික් ග්‍රැවිටි ටෙස්ට් කරන එක, ස්පෙෂලි මේ වගේ සෙටප් එකක. ඉතින් එළියේ හුළඟ වැඩි ගොඩක් මේ වෙලාවේ. ඉතින් මම මේ සෙටප් එකම අරන් ඇතුළට ආවා. මම හිතනවා ඔයාලට ස්කේල් එකේ නම්බර්ස් පේනවා ඇති කියලා. ඉතින් අපි මේ ටෙස්ට් එකට මම පාවිච්චි කරන ස්පිනල් එකක්. ඒක අපිට ක්‍රිස්ටල් ෂේප් එකෙන් කියන්න පුළුවන් ස්පිනල් එකක් කියලා. ඒ වගේම මේ සෆායර් ක්‍රිස්ටල් එකක්. ඒකනේ අපිට ක්‍රිස්ටල් ෂේප් එකෙන් හිතන්න පුළුවන් ඒක සෆායර් කියලා. අපි මේ දෙකේම ඉස්සෙල්ලා බර බලාගෙන ඊට පස්සේ ආයි අපි වතුරට දාලා බර බලලා ටෙස්ට් කරමු ස්පෙસિෆික් ග්‍රැවිටි කොහොමද එන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි ස්පිනල් එකේ ටෙස්ට් කරලා බලමු. බර බලලා බලමු. මම හිතන්නේ ඒක අපිට ගන්න පුළුවන් 1.2 කියලා. අපි අනිත් අගයල් ලියාගමු මෙතන. මේ සෆායර් ක්‍රිස්ටල් එකේ බලමු. අපි ඒක අපිට 2.7 කියලා හිතන්න පුළුවන්. අපි මේ අගයල් ලියාගෙන බලමු. මොකද මගේ සෙටප් එක එච්චරම හරිය නැති නිසා වැලියුස් හරියට එන්නේ නැති වෙන්න පුළුවන් වතුරේ දැම්මම. ඉතින් ඔයාලා බලනවා නම් ඉතින් ඔයාලගේ සෙටප් එක හරියට හදාතාම ඉතින් මේ ක්‍රමයට ටෙස්ට් කරන්න පුළුවන්. ඊට අපි මේක වතුරේ දාලා බලමු කොහොමද බර එන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මෙහෙම වතුරක තියාගෙන ඒක උඩින් මේක දාලා ඊට පස්සේ අපි මේ ගල වැටෙන්නේ නැතුව කොහොම හරි රඳවගෙන කම්බියේ අපි ඇතුළට දාලා ඒකේ බලන්න ඕන කොහොමද එන්නේ කියලා. ඊට කලින් අපි සමහරවිට මේක දාලා බලුවත් හොඳයි කම්බිය මේකේ රීඩින් එකක් පෙන්නනවද කියලා. ඉතින් මෙතන පොඩි රීඩින් එකක් පෙන්නනවා. ඒක අදාළද නැද්ද කියලා අපිට ෆයිනල් රිසල්ට්ස් වලින් බලන්න පුළුවන්. මොකද මේ ගල් දෙකම පොඩි දෙකක් නිසා පොඩි වෙනසක් වැදගත්. ඉතින් දැන් මෙතන ඔයාලට පේනවා ඇති මම මේ දාලා වතුර එකකින් එළියට ගත්තම ආයෙමත් වෙනස් වුණා. මොකද අපි ඉස්සෙල්ලා සීරෝ කරන නිසා මේ කම්බියත් එක්ක යන වතුර ප්‍රමාණයට ඒකේ බර ආයෙ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලා ආයෙ සීරෝ කරලා තමයි ගලක් ආයෙමත් බලද්දි බලන්න ඕන. ඒක අපිට ආයෙ point 37 කියලා අපි පොඩ්ඩක් කළා බලමු කොහොමද එන්නේ කියලා. ඒක සමහරවිට 65 වෙනවා. මම හිතන්නේ ඒක තමයි ෆයිනල් වැලියු එක. අපි දැන් ඊට පස්සේ අනිත් ක්‍රිස්ටල් එකේ බර බලමු. ඉතින් අපිට ඒකේ බලා ගන්න පුළුවන් 7
0 කියලා චුට්ටක් කියලා බලමු මේක වෙනස් වෙනවද කියලා. ඊට පස්සේ අපි values ටික calculate කරලා බලමු කොහොමද specific gravity මේ crystal එක අපි හිතුවා වගේම corundum specific gravity range එකේද ඒ වගේම spinel එක spinel specific gravity range එකේද. ඉතින් corundum සාමාන්‍යයෙන් 3.99 ඉඳන් 4 වගේ values වලට එන්න පුළුවන්. ඒ වගේම spinel වල 3.5 ඉඳන් 3.7 වෙනකන් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගාන ඉතින් 3.65 වගේ තමයි. ඉතින් ඒ රේන්ජ් එකේද කියලා අපි calculate කරලා බලමු values ටික. ඉතින් final values ටික මෙහෙම තමයි අපිට බලන්න පුළුවන්. අපි spinel එක 1.2 කියලා ගත්තොත්, ඒ වගේම corundum එක 2.7 කියලා ගත්තොත්, ඉතින් අපිට ඒකේ එනවා 3.52 කියලා spinel එකේ. ඒ වගේම corundum එකේ 2.91 වගේ වෙනවා. ඉතින් මට මේ වෙනස තමයි පෙන්වන්න ඕනුනේ. මොකද මේක හරි setup එකක් නෙවෙයි. ඒ වගේම ගල් පොඩි scale එකෙත් range එක අඩු නිසා මේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට පෙන්වන්න ඕනේ මේ දෙකේ වෙනස. ඉතින් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එක දෙයක් කියන්න අමතකුණා. ඉතින් මේක 0.34 වෙලා තියෙන්නේ. අපි කම්බිය දැම්මහම ආපු ගානත් අපි අඩු කරන්න ඕනේ එකෙන්. මේ value එක ගන්න කලින් මේ මොකද ඒක කම්බියත් එක්කම නෑ බැලුවේ. ඔයාලට හැබැයි ලොකු ගානක් බලනවා නම් කම්බියක් දාලා 0 කරලා ඉවතර ගත්තාම ඒක මයිනස් ගණන් යයි. ඒකත් එක්කම ගාලා දාන්න පුළුවන්. ඒත් මං අර එහෙම එළියට ගත්තේ නැත්නම් මොකද ඒකත් එක්ක වතුරත් එන්න පුළුවන් නිසා එළියට. ඉතින් මම ඉස්සෙල්ලා කම්බිය දාලා මේ අගේ බලලා ඊට පස්සේ වතුරට දාලා මුළු වගේ අරගෙන ඉතින් ඒ අගෙන් මේ ගාන අඩු කරලා තමයි 0.34 ගත්තේ. ඒ වගේම 0.69 උත් ගත්තේ ඒ ගානෙන් මේ එකම ගාන අඩු කරලා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකෙන් මට කරන්න ඕනුනේ. ඒක කොහොමද බලාගන්නේ කියලා. ඉතින් පොඩ ළඟ තියෙන ගල්වල ගෙදර අපි DIY setup එකකින් ටිකක් බලන්නම්. අපි හිතමු quartz එහෙම නැත්නම් පලිඟු සහ අපි පලිඟුද corundumද කියලා හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ගෙදරම ටෙස්ට් කරලා. ඉතින් ඔයාලත් බලලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.